හරි අද කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ ට්‍රැප් වෙන ඔයගොල්ලෝ ට්‍රේඩින් කරද්දී ට්‍රැප් වෙන අවස්ථා තුනක් ගැන. දැන් ගොඩක් වෙලාවට ස්ටොප් ලොස් දැම්මත් ඒ ස්ටොප් ලොස් හන්ට් වෙලා ඊමත් මාකට් එක තමන් හිතුව පැත්තටම යනවා. එක්කෝ තමන් ගන්න ට්‍රේඩ් එක වැරදි. තමන් ගත්තට පස්සේ මාකට් එක අනිත් පැත්ත හැරෙනවා, හිතුව පැත්තට යන්නේ නැහැ. ඒතර ඔය වගේ ගොඩක් අවස්ථාවල ඔයගොල්ලෝ ට්‍රේඩ් කරද්දී ට්‍රැප් වෙනවා. ඉතින් අද කතා කරන්න යන්නේ මේ වගේ අවස්ථා කීපයක් සහ ඒ වගේ අවස්ථාවලින් කොහොමද ගොඩක් දුරට ඒවා කොහොම කරගන්නේ, වලින් බේරෙන්නේ කියලා. දැන් 100%ක්ම මේ වගේ තැන් මග අරින්න බෑ. ට්‍රේඩින් කරද්දී අපිට මේ වගේ තැන් හම්බ වෙනවා. ඒක තමයි අපි අපේ ආරක්ෂාවට තමයි අපි මැනේජ්මන්ට්ස් පාවිච්චි කරන්නේ සහ ස්ටොප් ලොස් වගේ ටූල්ස් පාවිච්චි කරන්නේ. මොකද 100% අපිට මේවා නවත්තන්නවත් මග අරින්නවත් බෑ. මේක ට්‍රේඩින් වල වෙන සාමාන්‍ය දෙයක්. ඉතින් මේ වගේ දේවල් නැති වුණොත් ඒක සම්පූර්ණ ආටිෆිෂල් වෙනවා. සාමාන්‍ය මාකට් එකක මේ වගේ දේවල් තියෙනවා. කවුරු හරි කිව්වොත් ඔයාලට මේවා 100%ක්ම නැති කරගන්න පුළුවන්. එහෙම කවදාවත් වෙන්නේ නැහැ කියලා ඒක බොරුවක්. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. ඇත්තරම ට්‍රැප් වෙනවා, රීටේලර්ස්ලා අහු වෙනවා, රීටේලර්ස්ලා කොටු වෙනවා, ලික්විඩේට් වෙනවා, ස්ටොප් ලොස් හන්ට් වෙනවා. මේ වගේ දේවල් මාකට් එකේ සාමාන්‍ය සුලභ දේවල්. ඉතින් ඒ දේවල් අපිට සම්පූර්ණයෙන්ම නවත්තන්න බෑ. හැබැයි අපි අද ඉගෙන ගමු කොහොමද ටිකක් අවම කරගෙන ඔයා ට්‍රේඩින් කරද්දී කොහොමද මේ දේවල් ටිකක් මග අරගන්නේ කියලා. මොකද මේවා මග අරලා ට්‍රේඩ් කරන්න පුළුවන්. ගොඩක් දුරට අවම කරගන්න පුළුවන්. දැන් පළවෙනි අවස්ථාව තමයි ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ මේ බ්‍රේක් අවුට් ට්‍රේඩ්ස් ගන්නවා, බ්‍රේක් අවුට් ස්ට්‍රැටජිස් පාවිච්චි කරනවා. දැන් මම පර්සනලි බ්‍රේක් අවුට් ට්‍රේඩ්ස් ගන්නෙ නැහැ. මම මීට අවුරුදු 7-8කට කලින් බ්‍රේක් අවුට් ස්ට්‍රැටජිස් ගොඩාක් පාවිච්චි කරා. ඒ වුණාට දැන් වෙනකොට මගේ ස්ට්‍රැටජිස් මාරු වෙලා තිනවා ස්නයිපර් එන්ට්‍රීස් වලට. මොකද මම බ්‍රේක් අවුට් ට්‍රේඩ්ස් වලට එච්චරම දැන් කැමැත්තක් නැහැ. හැබැයි මාකට් එක ගැන, කන්ඩිෂන් එක ගැන අයිඩියා එකක් ගන්න මම බ්‍රේක් අවුට් පාවිච්චි කරනවා. නමුත් ට්‍රේඩ්ස් එන්ට්‍රීස් විදිහට පාවිච්චි කරන්නේ හරි අඩුයි. නමුත් ගොඩාක් රීටේලර්ස්ලා බ්‍රේක් අවුට් එන්ට්‍රීස් පාවිච්චි කරනවා. එතකොට මේ බ්‍රේක් අවුට්ස් වලදී ගොඩක් වෙලාවට ඔයාලා ට්‍රැප් වෙනවා. ගොඩක් වෙලාවට බ්‍රේක් අවුට්ස් වලදී ට්‍රැප් වෙන්නේ ෆේක් අවුට්ස් විදිහට. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මාකට් එක බ්‍රේක් අවුට් එකක් කරා වගේ පෙන්නලා හැබැයි අනිත් පැත්තට ෆේක් අවුට් එකක් වෙලා මාකට් එක වැටෙනවා. ඉතින් මේ වගේ ඒවාට අපි කියනවා ෆේක් අවුට්ස් කියලා. ඉතින් ෆේක් අවුට්ස් වලින් බේරෙන්න පුළුවන්. හරි, ෆේක් අවුට්ස් වලින් බේරෙන්න පුළුවන්. ගොඩක් දුරට ඔයගොල්ලෝ හරියට මාකට් එක ඇනලයිස් කරලා ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගත්තොත්. හරි, සහ දැන් මාකට් කන්ඩිෂන් එකත් එක්ක ගොඩක් වෙලාවට ඒ ෆේක් අවුට් එකට අපි ෆේස් කරන විදිහ වෙනස්. දැන් මේ වගේ ට්‍රෙන්ඩ් ලයින් එකක් අපි ඇඳගත්ත කියලා ඩිසෙන්ඩින් ලයින් එකයි ඔයගොල්ලන්ට පේනවා මෙතන ටච් කරලා මෙතන ටච් කරලා මෙතන ටච් කරලා මෙතන බ්‍රේක් අවුට් එකක් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේ බ්‍රේක් අවුට් එක වුණු ගමන් මෙතනින් කට්ටිය ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්නවා. අර ගන්නවා මොකද මාකට් එක මෙහෙම යයි කියලා ඔයගොල්ලෝ හිතනවා. සාමාන්‍ය බ්‍රේක් අවුට් එකකින් පස්සේ එහෙමනේ රෙසිස්ටන්ට් බ්‍රේක් අවුට් එකකින් පස්සේ. හැබැයි ඔයගොල්ලන්ට පේනවා මෙතන වැටිලා තියෙනවා ෆේක් අවුට් එකක් වෙලා තමයි මාකට් එක අප් වෙලා තියෙන්නේ. දැන් මේ වගේ අවස්ථාවක අපිට කලින්ම කියන්න බෑ බ්‍රේක් අවුට් එක වුණාට පස්සේ කෙලින්ම මාකට් එක ෆේක් අවුට් එකක් වෙයි නැත්නම් අප් වෙයි කියලා. උනාට පස්සේ මේක පේන්නේ. හැබැයි මේ වගේ අවස්ථා අපිට වළක්ව ගන්න පුළුවන්. ස්පෙෂලි දැන් මාකට් එක මෙහෙම බ්‍රේක් වුණාට පස්සේ යම් කිසි දුරක් ගියාට පස්සේ අපිට ෆියුචර් ට්‍රේඩ් යන්න දෙන්න ඕල්මෝස්ට් මෙතනටදී ප්‍රොෆිට්. හැබැයි හිතන්නකො මෙතන ස්පොට් එකේ බයි කරේ කියලා. ඒතර සැලකිය යුතු පොඩි ප්‍රමාණයක් නැත්තර මෙතනින් ගිහිල්ලා දින්න මේ මෙතනින් ගත්තොත් එහෙම 103ක් වගේ ගිහිල්ලා තියෙනවා. අනිත් එක මතක තියාගන්න බ්‍රේක් අවුට් එකක් කියන්නේ මෙන්න මේ වගේ කැන්ඩල් ක්ලෝසින් එකක්. නැතුව මේ කැන්ඩල් එක උඩට ගිය පළිට බ්‍රේක් අවුට් එකක් වෙන්නේ නැහැ. කැන්ඩල් ක්ලෝසින් එකක් සිද්ධ වෙන්න ඕන. දැන් මේ 4 hour කැන්ඩල් එක ක්ලෝස් වුණාට පස්සේ එතන ඉඳන් අපි හිතමු 4 hour කැන්ඩල් එක බ්‍රේක් වුණාට පස්සේ 4 hour කැන්ඩල් එක උඩ ක්ලෝස් වුණාට පස්සේ ට්‍රේඩ් එන්ට්‍රි එක ගත්තා නම් 3ක් විතර තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒක 3ක් කියන්නේ අත්‍තරම පොඩි ගාණක් අඩු උතර 5ක්වත් වෙන්න ඕන. සාමාන්‍ය ස්විං සෙටප් එකක අපිට ප්‍රොෆිට් එකක් ගන්න. හැබැයි මොකද වෙලා තියෙන්නේ මාකට් එක ආයිමත් වැටිලා තියෙනවා. දැන් මේ වගේ අවස්ථාවක ගොඩක් වෙලාවට හේතු වෙන්නේ ගොඩක් වෙලාවට උඩ රෙසිස්ටන්ට් එකක් තියෙනවා වෙන්න පුළුවන් මාකට් එකට බ්‍රේක් කරගන්න බැරි. ඒතර මෙතන හිම රෙසිස්ටන්ට් එකක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මේ ඒරියා එකේ රෙසිස්ටන්ට් එකක් තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ උතන රිජෙක්ට් වෙයි කියලා. ඒක නිසා හැම වෙලෙම lower time frames එක ඔයා ගත්තේ ස්විං සෙටප් එකක් නම් lower time frame එක ඇලර්ට් එකේ ඉන්න ඕන බ්‍රේක් අවුට් එක ගත්තට පස්සේ. දැන් හිතන්න මෙන්න මෙතන නම් සිනාරියෝ එක සිනාරියෝ එකට වෙනස් වෙනවා. දැන් මෙතන නම් බලන්න දැන් මෙතන අපිට පේනවා 1 hour chart එකේ මම ඉන්නේ. දැන් බලන්න 1 hour candle කීපයක් උඩට බ්‍රේක් කරාට පස්සේ බලන්න එකක් 1 hour chart එකකින් මේක bearish වෙලා තිනවා. මාකට් රීඩින්ග්ස් දන්න කට්ටිය බලන්න මාකට් රීඩින්ග්ස් අපි ඔයගොල්ලෝ දන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න පල්ලෙහෙන්. මම ඊළඟ වීඩියෝ එකේ මාකට් රීඩින්ග්ස් ගැන කතා කරන්න බොහොම වැදගත්. කොහෙවත් නැහැ මාකට් රීඩින්ග් කියන එක අපිට කියන්නේ එළියේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තැන නැහැ. දාන්න කමෙන්ට් එකක් මම අනිවාර්යෙන් දාන්නම් ඊළඟ වීඩියෝ එකකින්. මේ හරිය අපිට පේනවා මාකට් රීඩින්ග්ස් වලින් bearish වෙලා තියෙනවා. ඒ වගේම මෙතන මේ වගේ අවස්ථාවකදී මොමන්ටම් එක චෙක් කරන්න පුරුදු වෙන්න. මොමන්ටම් එකෙන් තමයි ඇත්තම මාකට් ස්පීඩ් එක ඔයගොල්ලන්ට මෙෂර් කරගන්න පුළුවන්. ඒකට පාවිච්චි කරන ඉන්ඩිකේටර්ස් ගොඩාක් තියෙනවා. මොමන්ටම් ඔසිලේටර් එක වෙන්න පුළුවන්, වොලියුම් ඔසිලේටර් එක වෙන්න පුළුවන්, RSI එක වෙන්න පුළුවන්, MACD වෙන්න පුළුවන්. දැන් ඒ වගේ එකක් දාගෙන බැලුවම ඔයගොල්ලන්ට පේනවා මෙතන ඩයිවර්ජන්ස් එකක් ලෝඩ් වේගෙන එනවා. මේ හරිය ඩයිවර්ජන්ස් එකක් ලෝඩ් වේගෙන එනවා කියලා පේනවා bearish විදිහට. ඒතර ඔන්න ඔය අවස්ථාවේදී ඔයගොල්ලන්ට හිතෙන්න ඕන මාකට් එක ඔය ඩයිවර්ජන්ස් එක වැඩ කරොත් අනිවාර්යෙන් වැටෙනවා. එහෙම වුණොත් රීටෙස්ට් එකක් ඇවිල්ලා අප් වෙන්න හෝ රීටෙස්ට් එක ෆේල් වෙලා මේ වගේ වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම භයානකයි. එහෙම වුණොත් මගේ ස්ටොප් ලොස් එක හන්ට් වෙනවා. එහෙම වුණොත් එහෙම මම ලොස්ට් වෙනවා කියන එක පොඩ්ඩක් ඔලුවට එන්න ඕන. ඒ වගේම දැන් මම මෙතන ඇඳගෙන තියෙනවා බලන්න මේ වගේම හැම වෙලෙම වෙන්නේ නැහැ. සමහර වෙලාවට තියෙන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා මේ වගේ RSI trend line සමහරට තියෙනවා පොඩි charts වල. ඒ RSI දැන් මෙතන chart එකේ trend line එකේ විදිහටම තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් මේ වගේ නේ. මෙතන පොඩි trend line එකක් තියෙනවා. ඒතර ඔය වගේ trend line එකක් එක්ක RSI එකේ නැත්නම් chart එකේ පොඩි trend line එකක් තියෙනවා. ඔය trend line break out එකක් වෙලා මේ divergence එකත් වැඩ කරලා තිබ්බොත් මොකද වෙන්නේ මාකට් එක අනිවාර්යෙන් මේ වගේ drop එකක් යනවා.
එතකොට අපිට ඕක කල්තියාම මෙතනදිම කියන්න පුළුවන්. දැන් RSI එකේ මේ හැදිලා තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරන්නේ හරියටම මෙන්න මේ 1 hour candle එකෙන්. එතකොට chart එකේ ට්‍රෙන්ඩ් ලයින් එක ගොඩක් පහුවෙලා තමයි බ්‍රේක් කරන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට මම RSI එක දිහා බලනවා වැඩි. මේ හරියෙන් තමයි බ්‍රේක් අවුට් එක වෙලා තියෙන්නේ. බලන්න එතනදීම අපිට පුළුවන් ඩිසිෂන් එකක් ගන්න. මම මේ ට්‍රේඩ් එක මෙතනින් අයින් කරනවා. නැත්තම් මම මගේ මේ හරිය තියෙන ස්ටොප් ලොස් එක මෙතනට ගේනවා. වගේ ඩිසිෂන් එකකට එන්න පුළුවන්. දැන් අපි මේ වගේ තීරණ ගන්න වෙන්නේ ට්‍රේඩ් එක දිහා බලලා, සෙටප් එක දිහා බලලා. ඒක නිසා දැන් එක ෆ්‍රේම්වර්ක් එකක් දාගන්න අමාරුයි හැම එකකටම. ඕගොල්ලෝ මේකේ ටෙක්නික්ස් ටික තමයි ඔළුවට දාගන්න ඕනේ. නැත්තම් වර්ධිනවා. හරි. එතකොට ඔය වගේ. දැන් ඊළඟට ගොඩක් කට්ටිය සපෝට්ස් බ්‍රේක්අවුට්ස් වලින් ෂෝට් පොසිෂන්ස් ඕපන් කරනවා. ඉතින් ඒ වගේ වෙලාවලත් ගොඩක් වෙලාවට ෆේක් අවුට් එකක් වුණොත් ඕගොල්ලෝ ලොස්ට් වෙනවා. දැන් මේ වගේ බලන්නකෝ. දැන් මෙතන හොඳ සපෝට් එකක්, මෙතන සපෝට්, මෙතන සපෝට්, මෙතන සපෝට්, මෙතන සපෝට්, මෙතන සපෝට්. හැබැයි මෙතන බ්‍රේක්අවුට් එකක් වුණාට පස්සේ මොකද කරන්නේ? ඔයා ගොඩක් වෙලාවට වැටේ කියලා ෂෝට් කරන්න පුළුවන්. හැබැයි දැන් මේ වගේ වැටිච්ච මාකට් එකක බොටම් අවුට් එකක් හදපු මාකට් කන්ඩිෂන් එකක මේ වගේ සපෝට් එකක් බ්‍රේක් වුණා කියලා කවමදාවත් ෂෝට් කරන්න යන්න එපා. ෂෝට් පොසිෂන් එකක් ඕපන් කරනවා නම් ඕපන් කරන්න ඕන මාකට් එකක් අප් වෙලා හයි එකක් හදපු අවස්ථාවක. ඒ කියන්නේ ලෝව හයි එකක් වගේ එකක් හදපු අවස්ථාවක. ඒකත් කී ලෙවල් එකක් රෙසිස්ටන්ට් එකක් වෙච්ච අවස්ථාවක තව කන්ෆර්මේෂන්ස් ගොඩාක් බලලා තමයි ඔයගොල්ලෝ ෂෝට්ස් වලට ඕපන් කරන්න ඕන ෂෝට් ට්‍රේඩ්ස්. මේ වගේ වැටිච්ච මාකට් එකක බොටම් අවුට් ස්ට්‍රක්චර්ස් හදපු මාකට් එක ඇක්යුමුලේෂන් පීරියඩ් එකක් අවස්ථාවේ මේ වගේ බ්‍රේක්අවුට් එකක් වුණා කියලා ඔයගොල්ලෝ ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න එපා. මෙතන සිද්ධ වෙලා තියෙන ඇක්යුමුලේෂන් එකක් වෙලා මැනිපියුලේෂන් එකක් වෙලා ඊළඟට මාකට් එක අප් වෙලා. මේ මැනිපියුලේෂන් එක සිද්ධ කරන්නේ මාකට් මේකර්ස්ලා. මොකද ඒගොල්ලන්ට මේ අප් එක ගන්න බෑ. සම්පූර්ණ ලොකු ක්වොන්ටිටි එකක් බයි කරන්න බෑ. ඕගොල්ලන්ගේ රීටේලර්ස්ලාගේ ලික්විඩිටි නැතුව. ඒතර ලොකු ඕඩර් එකක් එක්සිකියුට් කරගන්න බෑ බයි ඕඩර් එක. ඒක නිසා ඒගොල්ලෝ කරලා තියෙන්නේ ඔයාලව රවට්ටලා ඔයාලා සෙල් කරද්දි ඒ සෙල් කරපු ටික අඩු ගන්නට යාලා බයි කරලා තියෙනවා. ඔයාලගේ ඕඩර්ස් ටික යාලා අරන් තියෙනවා. මොකද ඒගොල්ලෝ දන්නවා මාකට් එක උඩට යන බව. ඒක නිසා අන්තිමේදී මාකට් එක ලොකු ප්‍රමාණයක් අප්වර්ඩ් එකට ගිහිල්ලා තියෙනවා. ඒතර මේ ෆේක් අවුට්ස් කියන ඒවා ගොඩක් වෙලාවට ඔයාලා අහුවෙන ඒවා ඒ වලින් බේරෙන්න පුළුවන්. ඇත්තටම මේ බ්‍රේක්අවුට් ස්ට්‍රැටජිස් එක ට්‍රේඩ් කරන කට්ටිය තමයි මේවට අහුවෙන්නේ. ඊළඟට අපි යමු මේ ඊළඟ එක කතා කරන්න. ඊළඟ එක තමයි ස්ටොප් ලොස් හන්ටිං. ගොඩක් වෙලාවට টপ එන්ට්‍රීස් බොටම් එන්ට්‍රීස් ගද්දි බ්‍රේක්අවුට්ස් නෙමෙයි টপ ඇන්ඩ් බොටම් එන්ට්‍රීස් ගද්දි ස්නයිපර් එන්ට්‍රීස් ගද්දි ලිමිට් එන්ට්‍රීස් ගද්දි කියන්නේ ලිමිට් ඕඩර්ස් දාලා තියෙන අයගේ ගොඩක් වෙලාවට ස්ටොප් ලොස් තියෙන ඒරියා එක අපි කියනවා ලික්විඩිටි zone එකක් කියලා. ස්ටොප් ලොස් කියන්නේ ලික්විඩිටි තමයි. දැන් ලික්විඩිටි හොයාගෙන තමයි මාකට් එකක් මාකට් මේකර්ස්ලා යන්නේ. මොකද ලික්විඩිටි වැඩි තැන තමයි ඒගොල්ලන්ගේ ඕඩර්ස් ඉක්මනටම ස්මූත්ලි එක්සිකියුට් කරගන්න පුළුවන් ඒරියා එක. ඒතකොට ලික්විඩිටි කොතනද එතනට මාකට් එක යනවා. ඉතින් ඔයාලා දාලා තියෙන ස්ටොප් ලොස් එක ඒරියා එකටම මාකට් එක ගිහිල්ලා හැරලා එන්නේ නැත්නම් හැරලා යන්නේ ඒ නිසාම තමයි. දැන් හිතන්නකෝ මෙන්න මේ වගේ සෙනාරියෝ එකක්. දැන් මේක මම දාගෙන තියෙනවා රිට්‍රේස්මන්ට් ටූල් එක ෆිබොනාචි. දැන් ගෝල්ඩන් පොකට් කියන ඔයගොල්ලෝ දන්නවා හොඳ ටූල් එකක්. ඒතර ගෝල්ඩන් පොකට් එකක් කියන්නේ බවුන්ස් වෙන්න පුළුවන් තැන, එක රිජෙක්ට් වෙන්න පුළුවන් තැන. දැන් මෙතන නම් සපෝට් එකක් විදිහට වැටිලා තියෙන්නේ. දැන් මේ වගේ ඒරියා එකකින් ඔයාලා ලිමිට් ඕඩර්ස් ප්ලේස් කරගෙන ඉන්නවා. ස්පොට් එකේ වෙන්න පුළුවන්, ෆියුචර් එකේ වෙන්න පුළුවන්. ඒතර ඔයාලා පුරුදු වෙලා තියෙන දෙයක් තමයි මේ ගෝල්ඩන් පොකට් එකට යට මෙන්න මේ zone එකකින් ස්ටොප් ලොස් එක ප්ලේස් කරන්න. එතනදිත් හරියට මේ ගෝල්ඩන් පොකට් එකේ යටින් ඔයාලා ප්ලේස් කරන්න පුරුදු වෙලා ඉන්න. හැබැයි මාකට් එක ගොඩක් වෙලාවට වෙන දේ තමයි මෙතන හරියටම මෙතනින් එකපාරට බවුන්ස් නොවි මේ යටට වික් කරලා ඔයාලගේ ස්ටොප් ලොස් ටික හන්ට් කරගෙන මාකට් එක උඩට යනවා. මාකට් එක උඩට යනවා. ඒක මොකද වෙන්නේ? ඔයාලට මේ ට්‍රේඩ් එක ගන්න වෙන්නේ නැහැ. අන්තිමේදී ඔයා ස්ටොප් ලොස් එක හිට් කරගෙන මාකට් එකත් ඔයා හිතපු පැත්තටම ගිහිල්ලා. ඉතින් මේ දේ වළක්ව ගන්න පුළුවන් එකක් තමයි ස්ටොප් ලොස් එක දාද්දි ඔයාලා මේ හරිය ඉඳන් චුට්ටක් මෙහෙට වෙන්න දාන්න. එහෙම නැත්තම් මේක ටිකක් රිස්ක් එකක්. එක්ස්පීරියන්ස් එක තියෙන කට්ටිය විතරක් කරන්න. මැනුවලි ස්ටොප් ලොස් කරන්න පුළුවන් 15 මිනිත් වගේ කැන්ඩල් ක්ලෝසින් එකක් සිද්ධ වෙනවා කියලා බලලා. පොඩ්ඩක් ඒක භයානකයි. නමුත් මැනුවලි කරන්න පුළුවන් 15 මිනිත් කැන්ඩල් එකක් ක්ලෝස් වෙනවද කියලා බලලා. හැබැයි ඒක රිස්ක් එකක් නෙමෙයි. මොකද මාකට් එක සඩන් ලොකු ඩ්‍රොප් එකක් ගියොත් එහෙම ඔයාගේ account එකම සමහරට වයිප් අවුට් වෙන්න පුළුවන්. ස්ටොප් ලොස් එක දාගන්න බැරි වෙලා. මොකද ඔයා මැනුවලි කරන්න හිටියම. ඒක නිසා ඒක රිස්ක් එකක් තියෙනවා. ඒක බලලා එක්ස්පීරියන්ස් එකක් තියෙන කට්ටිය විතරක් කරන්න. ඒක හැන්ඩල් කරන එක ටිකක් අමාරුයි. ස්පොට් එකේ වගේ ගන්නවා නම් හොඳම දේ තමයි ට්‍රෙන්ඩ් එක රිවර්ස් වෙනකන් ඉන්න එක. ට්‍රෙන්ඩ් එක රිවර්ස් වෙනකන් ඉන්න එක. ට්‍රෙන්ඩ් එක මෙෂර් කරගන්න පුළුවන් ටූල්ස් ගොඩක් තියෙනවා. ට්‍රෙන්ඩ් එක රිවර්ස් වෙනවද කියන එක බලා ගන්න ඕගලන්ට ඕන තරම් ටූල්ස් තියෙනවා. ඒක දන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එකකින් ට්‍රෙන්ඩ් එක රිවර්ස් වෙන එක අපි බලන ටූල්ස් මොනවද කියලා කතා කරමු. දැන් මම මෙතනදී පාවිච්චි කරනවා හයිකනාෂි කැන්ඩල් කියන එක. හයිකනාෂි chart එක දාගෙන ඕගලන්ට බලා ගන්න පුළුවන් බොටම් අවුට් ස්ට්‍රක්චර් එකක් හයිකනාෂි පැටර්න්ස් වල හදනවද සහ හයිකනාෂි එකේ ට්‍රෙන්ඩ් රිවර්සල් එකක් වෙනවද කියලා. ස්පෙෂලි දැන් ස්පොට් එකේ නම් ගන්න 4 hour chart එකේ වගේ. ඒක 4 hour chart එකේ තමයි ගොඩක් ස්මූත්ලි වැඩ කරන්නේ මේකට. 4 hour chart එකේ මේ බලන්න හරියටම මෙතන බවුන්ස් වෙලා ලික්විඩිටි හන්ට් කරලා ස්ටොප් ලොස් ටික හන්ට් කරලා ගන්නට මෙන්න මේ හරියේදී මෙන්න මේ තැනේදී ඔයගලන්ට පුළුවන් ස්පොට් එකේ බයි කරන්න හරියටම මෙන්න මේ ඒරියා එකේ. මෙන්න මෙතනින් මෙන්න මේ අවස්ථාවේ ඔයගලන්ට ස්පොට් එකේ ගන්න පුළුවන්. ඒතර මොකද වෙන්නේ? බලන්න එතන ඉඳන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයගලන්ට ස්පොට් එකේ හරි ෆියුචර් එකේ හරි එතන එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. හයි එක බ්‍රේක් වෙන එක බලලා. එතකොට බලන්න මේ හරිය ඉඳන් 128ක විතර ප්‍රමාණික ප්‍රොෆිට් එකක් තියෙනවා කිසිම අවුලක් නැතුව. මේ ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. අර ස්ටොප් ලොස් එක හන්ට් වෙන එක වළක්ව ගන්න පුළුවන්.
ඉතින් ඒක එක ට්‍රික් එකක් අපි පාවිච්චි කරන. එතකොට ඒක ට්‍රේඩ් එකකින් ට්‍රේඩ් එකට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට ඔය ගෝල්ඩන් පොකට් and 0.5 වගේ ලෙවල්ස් වල ට්‍රේඩ් එන්ට්‍රීස් ගද්දී අපි ගොඩක් වෙලාවට ඔය වගේ ට්‍රැප්ස් වලට අහු වෙනවා. ස්ටොප් ලොස් එක දාලා තියෙන ඒරියා එකටම ගිහිල්ලා මාකට් එක ගොඩක් වෙලාවට ස්ටොප් ලොස් එක හන්ට් කරගෙන යන වෙලාවල් ඕන තරම් තියෙනවා. ඒක නිසා අර වගේ ට්‍රික් එකක් පාවිච්චි කරොත් ඒ වගේ වලින් බේරෙන්න උනත් පුළුවන්. හැබැයි මතක තියාගන්න හැම අවස්ථාවකම බේරෙන්න බෑ. ස්ටොප් ලොස් හන්ට් වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්. ස්ටොප් ලොස් හන්ට් වෙනවා කියලා ස්ටොප් ලොස් නොදා ට්‍රේඩ් කරන්නේ නැහැ අපි කවදාවත්. ස්ටොප් ලොස් එක දාන්නම ඕන. මොකද ඒක නොදා ට්‍රේඩ් කරොත් වෙන්නේ ඊළඟ එකේදී ඔයගොල්ලෝ ලොකු අවුලක් වෙනවා. මොකද ඊළඟ අවස්ථාව ඔයාලා ට්‍රැප් වෙන ලික්විඩේෂන් ඉවෙන්ට්ස් වලදී, මැනිපුලේෂන්ස් ඉවෙන්ට්ස් වලදී ඕගොල්ලෝ අනිවාර්යෙන් අහු වෙනවා මේ ස්ටොප් ලොස් නොදා ට්‍රේඩ් කරන සෙට් එක. ඒකයි මම කිව්වේ නොදා ට්‍රේඩ් කරන්න නැහැ කියලා. ඒ වගේ අවස්ථාවක් අපිට මේ ළඟදීම හම්බුණා. මම කොවිඩ් එකෙන් පස්සේ තමයි ඒක එක්ස්පීරියන්ස් කරේ. එතකොට ලොකුම ලික්විඩේෂන් ඉවෙන්ට් එක ඩොලර් බිලියන 18ක මේ වගේ එකකින් බේරෙන්න බෑ. ස්පෙෂලි ඔයා ස්ටොප් ලොස් එකක් නොදා ට්‍රේඩ් කරන ට්‍රේඩර් කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම මේ වගේ අවස්ථාවක ට්‍රේඩ් එකක් ඕපන් කරලා තිබ්බොත් ඔයා අහු වෙනවා. ඉතින් ඒක නිසා ස්ටොප් ලොස් කියන ටූල් එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන ටූල් එකක්. හිට් වුණා නැත අනිවාර්යෙන් දාන්න ඕන. මොකද ලික්විඩේෂන් ඉවෙන්ට් එකක් කියන එක අර වගේ නෙමෙයි සම්පූර්ණ භයානක සිටුේෂන් එකක්. අපිට මේක කියලා එන්නේ නැහැ. මේක දැන් එනවා මේ වෙලාවට එනවා මේ වෙලාවට හරියට මෙතනට එනවා කියලා කියන්නේ නැහැ. මේක ගොඩක් වෙලාවට නිවුස් එකකට ෆඩ් එකකට මාකට් එකට බලපෑමක් කරන්න පුළුවන් පුද්ගලයෙකුට ගෲප් එකක් විසින් කරන දෙයක්. නැත්නම් එක්ස්චේන්ජ් වලින් කරන දෙයක්, මාකට් මේකර්ස්ලා කරන දෙයක්. ඒක නිසා මේ වගේ එකකින් බේරෙන්න හරිම අමාරුයි. ඔයගොල්ලෝ ස්ටොප් ලොස් නොදා ට්‍රේඩ් කරන්න ඕන. මේ වගේ අවස්ථාවක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ට්‍රැප් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද අපිට කලින් කියලා එන්නේ නැති නිසා. මේකෙන් බේරෙන්න නම් අනිවාර්යයෙන්ම එකක් ඔයාලා හිතුමනා අපිට ට්‍රේඩ්ස් දාන්න එපා. දාගෙන ඉන්න එපා නිකන් බොරු ට්‍රේඩ්ස් දාගෙන. කියන්නේ සමහර කට්ටිය කන්ෆර්මේෂන්ස් නැතුවත් හිතනවා මෙතෙන් දැන් අපේ මං ට්‍රේඩ් එක ඕපන් කරන් ඉන්නවා කියලා. අන්න එහෙම ඕපන් කරන් ඉන්න සෙට් එකක් ඉන්නවා. කමන්නේ මාකට් එකේ අයියා බිට්කොයින් එක අපේ සෝලාන එක වැටෙයි. සෝලාන එක අපේ ඔන්න ඔහම හිතුමනා අපිට ජස්ට් ඉමෝෂන්ස් වලට ට්‍රේඩ් කරන සෙට් එක ගොඩක් වෙලාවට මේ වගේ අවස්ථාවල තමන්ගේ account එක පිටින් නැති කරගන්නවා. අනිත් එක සමහරට කන්ෆර්මේෂන්ස් බලලා හොඳ ස්කැල්ප් ට්‍රේඩ්ස් බලලා එහෙම ට්‍රේඩ්ස් අරගෙන ස්ටොප් ලොස් නොදා ඉන්න කට්ටියත් මේ වගේ අවස්ථාවට අහු වෙනවා. ඉතින් ඒක නිසා ඔය දෙගොල්ලටම කියන්නේ ස්ටොප් ලොස් එක යූස් කරන්න අනිවාර්යෙන්. ඉමෝෂන්ස් වලට ට්‍රේඩ් කරන්න එපා. හොඳ සෙටප් එකක ට්‍රේඩ් එක ගන්නවා නම් අනිවාර්යෙන් ස්ටොප් ලොස් එක ඒක තිබිය යුතු දෙයක්. මොකද මේ වගේ ඉවෙන්ට්ස් වලදී ඔයාලගේ account එක නැත්තම් account එක පිටින් නැති කරගන්නවා. මොකද ට්‍රේඩ් ඔයා ඔය දාන ට්‍රේඩ් එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔයා ඉස්සරහට දාන ට්‍රේඩ්ස් ඔක්කොම ටික. ඒ කියන්නේ එක ට්‍රේඩ් එකක් නෙමෙයි. මොකද ඔයාගේ account එකේ සල්ලි තියෙන්න ඕන ඔයාට ඊළඟ ට්‍රේඩ්ස් ඕපන් කරන්න. තියෙන සල්ලි ටික ඔක්කොම එකම ට්‍රේඩ් එකකින් නැති කරගත්තොත් ඊළඟ ට්‍රේඩ් කරන්න සල්ලි නැති වෙනවා. ඒක නිසා එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මේ ට්‍රේඩ් එකේ ගන්න පුළුවන් රිස්ක් එක මෙච්චරයි කියලා බලාගෙන ඒ රිස්ක් එක එතනින් අරගෙන එතනින් අයින් වෙන්න. ඊළඟට ඊළඟ ඔපචුනිටි එකට යන්න. ඔපචුනිටිස් කියනවා ඉවර වෙන්නේ නැහැ ජීවිතේට. ඔපචුනිටිස් එකක් නැති වුණොත් තව 10ක් එනවා. ඒ 10 නැති වුණොත් 100ක් එනවා. ඒක නිසා පොඩ්ඩක් ඉවසීමෙන් මාකට් එක වොච් කරන්න. ඉතින් ඔය ටික තමයි මට කියන්න ඕන උනේ. එහෙනම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න ඔයාලගේ ට්‍රේඩින් ගෲප්ස් වල. එහෙනම් thank you very much. මං අෂාන්